ඔයාලා දිනපතා අපේ බුදුරජාණන් වහන්සේ උදෙසා මල් පහන් පූජා කරනවා. ඒ වගේම ඔයාට පිනක් රැස් කර ගන්න පුළුවන්. ඒ වගේම යහපතක් සිදු වෙන ක්‍රියාවක් කරන්න පුළුවන්. ඒ කුමක්ද? ඔබට පුළුවන් ඔබේ මිදුලේ පොඩි ලේ කෑලි දෙකක් අරගෙන කුරුළු ලෑල්ලක් හදන්න. ඒ කුරුළු ලෑල්ලේ අහිංසක සත්තුන්ට කුස පිරෙන්න කන්ට පොඩි දෙයක් දාන්න පුළුවන්. ඒ වගේම ඒ සත්තුන්ට ඒ කුරුල්ලන්ගේ පිපාසය සංසිඳව ගන්න පැම් පොදක් වතුර පොදක් තියන්න පුළුවන්. ඔබ ඒ කරන පුංචිම පුංචි ක්‍රියාව තුළින් දෙගොල්ලන්ට ඔබ ඒ කරන පුංචිම පුංචි ක්‍රියාව තුළින් ඔබටත් යහපතක් වෙනවා. ඔබ ඒ කරන පුංචිම පුංචි ක්‍රියාව තුළින් සතෙකුගේ කුස පිරෙනවා. සතෙකුගේ පිපාසය සංසිඳ වෙනවා. ඒ වගේම ඔබට විශාල පිනක් රැස් වෙනවා. ඔබ පොඩි ක්‍රියාවක් වුණත් ඔබගේ චේතනාව යහපත්. ඔබ යහපත් චේතනාවෙන් මේක කරන්නේ. ඔබට විශාල පුණ්‍ය සම්භාරයක් රැස් වෙනවා. ඔබ දෛනිකව මලක් පහනක් පූජා කරනවා වගේ මේ කුරුළු ලෑල්ලට බත් පිඬක් පළතුරු කෑල්ලක් වතුර කෝප්පයක් තියෙනවනේ. බලන්න ඔබේ හිත සංසුන් වන හැටි. බලන්න ඔබේ හිත පිරෙන හැටි. බලන්න ඔබේ හිත කොච්චර අලංකාර වෙනවද කියලා, ලස්සන වෙනවද කියලා. අදම පටන් ගන්න මේ පුණ්‍ය ක්‍රියාව සිදු කරන්න.